මෙතනට හිගන්නද? අද මං ගිහිල්ලා මේ දවස් ගානකට පස්සේ කඩුව වගේක් ගන්න ගිය ඇත්තටම යන්න උන්නේ නැහැ පහුගිය කාලේ සීරිසා. මේ මම පෙන්නන්න මට මෙන්න මේ ෂොප් එකේ තියෙන අයියට මට ඕනේ මේ විදිහට එකක්. මේ මෙන්න මේ ෂොප් එකේ මේක ඇත්තටම මම මේ සෝෂල් මීඩියා වල කට්ටිය ෂෙයා කරලා තියෙන නිසා තමයි මම මෙතනට ගියේ. මේ ඒ ෂොප් එකේ හැම වඩුම රුපියල් 350යි. මේ මං ගත්ත හැම වඩුවම රුපියල් 350යි. මම පෙන්නන්න මම මොනවද ගත්තේ කියලා. මේ ටික අපි අතන්ට ගෙනියමුද? කාලි වරයිනේ කට්ටිය නේද? ඒ මුලින්ම පෙන්නන්න මේ ලොකු දෙනියට අදින්න ඕනේ නැහැ. මම මේ ටවල්ස් ටිකක් ගත්ත කට්ටියටම මේ පාටින් ගත්ත නැත්තම් මාරු කර ගන්නවා. ඒක නිසා මේ හැමෝටම පාටින් ගත්ත මේ CIB එකෙන් ටිකක් ලොකු සයිස් මේ ටවල්ස්. මේක කීයක්ද? එන්න මේ සයිස් එක තියෙනවා. මේකේ ප්‍රයිස් එක 1750යි. එතකොට ඊට පොඩි අනිත් එක මෙන්න මේවා ඒව එච්චර නම් දන්නේ කොහොමද ඒකත් 1190යි. ඒ 1190 සෙට් එකකුයි 1700 ගානක් ගත්තා. මම මේ ටික පෙන්නන අපි පෙන්නන්න. ඊට පස්සේ මේ ඊජිප්ටියන් කොටන් නේ. අනේ මේ බෙඩ් ෂීට්ස් මහන්න කියලා මම මැටීරියල් එකක් ගත්තා. මම කලින් අර මහපු බෙඩ් ෂීට් සෙට් ගත්තේ. මේ පාර මම මීටර 3.5ක්ද කොහෙද ගත්තා කොට්ටු වලටත් එක්ක 110 මොකද දිග පළල තියෙන. ඒක උනේ මීටරයක් 1190යි. මේක ඊට පස්සේ කර්ටන් එකක් ගත්තා. කර්ටන් එක නැහැ. මම හිතන්නේ කායකේ වෙන්නද? එනකො මේක පෙන්න. මේක තමයි ඔයගොල්ලෝ පෙන්නන්න ඕනේ ටික. මේ හැම අයිටම් එකම රුපියල් 350යි. ඒක නිසා එකින් එක ගානක ඊය දාන්න එපා. මේ කහපාට බෑග්ස් වලින් මම එළියට ගන්න ඔක්කොම 350යි. එතකොට මේ තියෙන එක බිල් එක. මේ ඔක්කොම ගිහින් තියෙන්නේ 9100යි. මේ බලන්න ලස්සන ප්ලේට්ස්. මේ ප්ලේට්ස් එක අපි දෙන්නට. එතකොට මේ ප්ලේට්ස් ගත්තා 6ක්. අනේ හරිම කියුට්. මේ 6ක් ගත්තා අපේ පස් දෙනාටයි මේ ටීටත්. මේ ටීටි ඉතින් ගෙදර එක්කෙනා වගේ මේක නිසා මේ ටීටත් එක්ක ගත්තා. එතකොට ඉන්නකෝ ඒක තව කියුට් එකක් පෙන්නන්න. මේකට මැච් වෙන විදියට අනේ සුප් බෝල්ස්. මම මේක ඇත්තටම ගත්තේ සුප් බෝල්ද මන් දන්නේ නැහැ. මම සුප් මේගොල්ලන්ට හදන වෙලාවට දෙන්න. මේකට මැච් වෙන්න මේගොල්ලන්ට මේකෙනුත් 6ක් ගත්තා. මේකක් උනේ රුපියල් 350යි. මේ කාබන් බෑග්ස් වල ඔක්කොම පෙන්නනේ 350යි. එතන මේ ප්ලේට්ස් 6යි, මේ පෝල්ස් 6යි ගත්ත මේගොල්ලන්ට. ඉතින් අපේ පිගන්න එක වෙනස්නේ. අපේ දෙක ලස්සනයි. අපි දෙන්නට ගත්ත මේ දෙක. එතකොට ඒකෙන් තව ගත්තා මම මේක මේ ලාභ නිසා ඔයගලට පෙන්වන්න බැරි නැත්තම් ලොකු ඇති දෙයක්වත් නැහැ. මේ ඔක්කොම 350යි. මේ හැඟ විතර 4ක් තියෙනවා සෙට් එක. මේක සෙට් එකක් 350යි. මේක ක්ලීන් රැප් එකක්. ඒකත් ඒ ප්‍රයිස්. මේ බ්‍රෂ් එකක් බාත්රූම් අදින්න අපේ අක්කට. ඒක 350යි. අක්ක තමයි වීඩියෝ කරන්නේ. ඊට පස්සේ අක්කයි අයියා දෙන්නම ෂෙයා කරගෙන. මේක මේ වොෂින් මැෂින් එකට දාන්න මේක කෑලි මේ 50ක් තියෙනවා. මේක මේ laundry capsule laundry මේක අපි අර වොෂින් මැෂින් එකට දාන්න තියෙන්නේ. මම දන්නේ නැහැ මම යූස් කරලා නැහැ. පළමු දාලා මෙන්න මේ රෙදි හොදද්දි දාන එක. එහෙම තමයි මම හිතලා ගෙනාවේ. මම අර මේ කොන්ට්‍රැක්ට් යූස් කරාට ඒක මීට කලින් යූස් කළා. මේ යාළුගේ ස්කූල් බොටල්ස් හොදන්න ගත්තේ මේවා 350යි. ඊට පස්සේ මේ ස්ක්‍රේප් එකක් ගත්තා බ්ලේඩ්.
මේකත් 350යි. ඊට පස්සේ මගේ වීදුරු ගේනවා මේගොල්ලෝ බිඳිනවානේ. ඉතින් වීදුරු සෙට් එකේ මම 6යිනේ ගේන්නේ. 6න් දෙකක් දැනට බිඳලා. මේ සෙට් එක තව දෙකක් ගෙනා. හැබැයි මේ දැන් යූස් කරන ඒවා මේ වගේ නෙමෙයි. පොඩ්ඩක් වෙනස් කූරු තියෙන ටිකක්. මට ඒකම හොයාගන්න බැරි වුණා. ඒ වුණාට ওই ටික ගත්තා. මේ ටික උනේ රුපියල් 9100යි. මේ සෙට් එකම. ඒ කියන්නේ ඔක්කොම 350යිම තමයි මේ මුළු පේන ඔක්කොම. ඊට පස්සේ මම පෙන්නන්නම්. දෙහිවල ග්ලැමර් එකෙන් මම ගත්තා. මේ ගන්න කියලා හිතේ යන්න ඕනේ නැහැ පහුගිය දවස්වල. ඒකෙන් ගත්ත බඩ ටික. මේ ටිකට උනේ ග්ලැමර් එකේ මේ පෙන්නන කමේ තියෙන්නේ. මේ ටිකට උනේ 9580යි. මේ ක්‍රීම් එකක් ගත්තා. මොයිස්චරයිසින් ඊට පස්සේ බොඩි බටර් එකක් ගත්තා. මේක 3450යි. මේක 1950යි. ඊට පස්සේ මම පොඩි අර මේ perfume oil තියෙනවානේ. මම ඉතින් මේ perfume oil වලින් කීපයක්ම ගත්තා. රුපියල් 350යි 450යි. මේක 450යි. මේවා සුවඳයි. එන්න මේක ඇත්තටම මම අර මේ කුකු පෙපේ කුකු ආන්ටිගේ එකේ දැක්කේ මේ මෙන්න මේක තියෙනවා. ඉතින් මම ඒකත් ගත්තා. ඊට පස්සේ මොකද කියනවා මේක වැනිලා එකක් සුවඳයි. මේ ගත්ත ඔක්කොම සුවඳයි. එතනින් බලලා ඒගොල්ලෝ කිව්වේ මේ සුවඳයි කියලා එකක් හස්බන්ඩ්ට දුන්නා කායකට තියාගන්න මේ අනිත් ටික. ඊට පස්සේ මේ වැක්ස් ස්ට්‍රිප් ටිකක් ගත්තා. ලේසියෙන් වැක්ස් කරන්න පුළුවන්. මේක වැක්ස් ස්ට්‍රිප්ස් තියෙනවා 20ක්. 1950යි. ඊට පස්සේ මේ ඒක මේ අපේ අක්කිටයි නංගිටයි මූල් බෑන්ඩ් 4ක් ගත්තා. මේ වගේ කොච්චර තිබ්බත් අපේ ගෙදර නෑ ඉවරයි. මේවා ටික ගත්තා. මේ ටික ග්ලැමර් එකෙන් ගත්තේ. මේ ටිකට ගියේ 9580යි. වාව් එකේ 9100ක්ද කොහෙද? කර්ටන් එක towels වලටයි curtains වලටයි ඒ ගියපු ඒවත් මේ තියෙන ඒවා තමයි bed sheets වලටයි. කොමාරි ඔය ටික තමයි ගත්තේ. අද ඉතින් මම මේ කාලෙකින් යන්න කියලා හිටපු ගමනක් මේකේ මෙන්න මේ ෂොප් එකට යන්න කියලා මම දැක්කට මට ඇත්තටම යන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ලස්සන අයිටම්ස් තියෙනවා කොමාරි. අද තමයි මේ ප්ලේට්ස් ටික ඒගොල්ලෝ දාලා තිබුණේ. මේකයි මේක තව ලස්සන අර පීච් තිබිච්ච නිකන් පින්ක් කලර් ප්ලේට්ස් වගේක් තිබුණා. මම ඉතින් අත ගාලා තියෙනවා. මොකද මේ ඔච්චර ගෙනල්ලා වැඩක් නැහැ අපේ ගෙදර මේ තියන්න තැනක් ඇත්තෙත් නැහැ. හස්බන්ඩ් කිව්වා බඩු ගෙනල්ලා ගොඩ ගහ ගන්න එපා. ඒක නිසා අවශ්‍යම දේ විතරක් ගන්න කියලා. නැත්තම් මම දකින කාසාවට ගහලා ගොඩ ගහ ගන්නවා. ඒක නිසා අවශ්‍යම කියලා හිතලා මෙන්න මේක අරගෙන ආවා. හස්රයි. හරි එහෙනම්. බයි.